මෙන්න මේ වගේ තමයි මාත් ඉස්කෝලේ කාලේ මේ අඳුනේ පාට මේ වගේ අපේ ඉතින් බොරුණු පොළොවනේ තවත් ඊට වඩා වැඩි. අන්න අර කෙරෝල පන්තිර පොඩ්ඩක් කියන්නේ ඒක තමයි අපේ මාධ්‍ය ඒකකයේ තිබුණේ. ඒ කියන්නේ මේ මීඩියා යුනිට් එක කියලා කියන්නේ. ඉස්සර මාධ්‍ය ඒකකයේ ඒ කියන්නේ මේ ලවුඩ් ස්පීකර් තමයි තිබුණේ. ලවුඩ් ස්පීකර් ඒ කාලේ අපි මම මගේ නිවේදකයෙක් විදිහට ජීවිතේ ඉස්සෙල්ලාම මයික් එකේ කතා කරේ මෙන්න මෙතන ඉඳලා තමයි. හායි අද යම් මාත් එක්ක පොඩි ගමනක් මම ආපහු ඉස්කෝලේ යන්න හදන්නේ. ගොඩක් අය මගෙන් අහනවා කොහෙද මම ඉස්කෝලේ ගියේ කියලා. මගේ ඉස්කෝලේ තමයි මගේ ජීවිතේ මම මෙතනට එන්න මට ලොකුම මාර්ගය උදා කරලා දුන්නේ. ඉතින් මම ගියපු ඉස්කෝලේ කියන්නේ මම චූටි කාලේ ගියපු ඉස්කෝලේ. මම පොඩි කාලේ කොහොමද මේ නිවේදනයේට දැන් ගොඩක් අය මගෙන් අහනවානේ කොහොමද නිවේදනයේට ආවේ ප්‍රසන්ටර් කෙනෙක් වෙන්නේ කොහොමද කියලා. මම මගේ ජීවිතේ පටන් ගත්ත විදිය ඔයගලන්ට පෙන්නන්නම්. ඔයගලන්ගේ මතකත් ඒ විදිහට නැවත වතාවක් අලුත් කරන ගම. යන්කෝ මාත් එක්ක. මේ ඉතින් අපි රජ කරපු පැත්තක් තමයි ඉතින් මහරගම. මහරගම කිව්වම ඉතින් මේ හරිය අපි අවිදපු නැති තරක් නෑ. ඔන්න තියෙනවා මගේ ඉස්කෝලේ මේ බලන්න. මහරගම ධර්මාශෝක විද්‍යාලය. මම ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරුවේ මහරගම ධර්මාශෝක විද්‍යාලයේ. හයිලෙවල් පාරේ මහරගම ගුරු විද්‍යාලයට කලින් ඒ කියන්නේ පන්නිපිටියේ ඉඳන් එනකොට වම් අත පැත්තේ තමයි මහරගම ධර්මාශෝක විද්‍යාලය පිහිටලා තියෙන්නේ. මේ ඉස්කෝලේ ඇත්තම කිව්වොත් මට මගේ කකුල් දෙකට පෑගිච්ච නැති වැලි යටයක් නැති තරම්. කියන්නේ හැම අස්සක් මුල්ලකම රිංගලා තියෙනවා. සෙල්ලම් කරලා තියෙනවා. නොකරපු දෙයක් නැති තරම් අපි හැමදේම ඉස්කෝලේට කාලේ කරලා තියෙනවා. යන්කෝ ඉස්කෝලේ ඇතුළට යා. පාසලේ වර්තමාන විදුහල්පතිනිය චින්තා පෙරේරා විදුහල්පතිතුමිය තමයි අද මට ඉස්කෝලට එන්න කියලා ආරාධනා කරේ. පුංචි කාලේ දුවලා පැනලා සෙල්ලම් කරපු මේ විදුහල් භූමියෙන් මම කෙලින්ම ආවේ විදුහල්පතිතුමිය මුණ ගැහෙන්න. උදෑසන හොඳ සංග්‍රහයකුත් මේ වගේ ලෑස්ති කරලා තිබුණා. අපේ ඉස්කෝලේ ඉගෙනගත් ආදි ශිෂ්‍යයන්ට මේ වීඩියෝ එක බලද්දි ඉස්කෝලේ කොයිතරම් වෙනස් වෙලා තියෙනවද කොච්චර ලස්සන වෙලා තියෙනවද කියලා ආපහු මතකය අවදි වේවි. මේ අපේ දකුණු පැත්තෙන් තියෙන්නේ එක වසරේ අපේ පන්ති කාමර ටික. දැන් නම් මේ පන්ති වෙනස් වෙලා. මෙන්න මේ ලස්සන බුදුමැදුර වටේට ඉස්සර ලොකු පොකුණක් තිබුණා. මේ පොකුණට මම දෙපාරක්ම වැටලා තියෙනවා. විදුහල්පතිතුමිය මම ඇතුළු ආරාධිතයන් සියලු දෙනාම ශාලාව පැත්තට එකගෙන ගියේ මෙන්න මේ විදිහට. ඉතින් ආපු හැම දෙනාම සමූහ ඡායාරූපයක් ගන්නත් අමතක කරේ නැහැ. විමල් කැටපේ ආරච්චි අයියත් ප්‍රධාන ආරාධිත අමුත්තෙක් විදිහට ආරාධනා ලැබලා තිබුණා. ඉතින් පරමින් මිත්‍රත්වයක් ආපහු අලුත් කරගන්න ගොඩක් දේවල් කතා බහ කරන්න මට අවස්ථාව උදා වුණා. මේ දේවල් දකිනකොට මට ආපහු මගේ පුංචි කාලේ මතක් වුණා. ඒ කාලේ ඉස්කෝලේ මේ වගේ උත්සවයක් පැවැත්වෙද්දි ඉස්සරහින් ඉඳගෙන මේ හැම දෙයකටම සක්‍රීය දායකත්වයක් මම හැමදාම ලබා දුන්නා. මම විශ්වාස කරනවා මට ඒ තුලින් හොඳ අත්දැකීමක් ජීවිතයට එකතු කරගන්න පුළුවන් වුණා කියලා. ඉතින් විදුහල්පතිතුමිය අපිව මේ විදිහට පෙරදිග තූර්ය වාදක කණ්ඩායමත් එක්ක ශාලාව පැත්තට එකගෙන ගියේ මෙන්න මේ විදිහට. තව දෙයක් කියන්න ඕනේ. ඔන්න ඔය අපි පහු කරගෙන බැම්ම තියෙනවනේ. ඔන්න ඔය බැම්මෙන් පල්ලෙහාට වැටලා පුංචි කාලේ මගේ කකුලේ ලොකු තුවාලයක් වුණා. ඒ තුවාල කැලල තාමත් දනිස්සේ තියෙනවා. ඉතින් ඒවා සුන්දර මතක. දම්සෝ හඬ 2025 උත්සවය ආරම්භ වුණේ මෙන්න මේ විදිහට. හැමෝම පොල්තෙල් පහන් සිරු දැල්වලා පාසල් ගීතේ ගායනා කළා. ඉස්සර වගේම තමයි දරුවන්ගේ දක්ෂතා නම් කිසිම අඩුවක් නැහැ. මේව බලාගෙන ඉද්දි අපේ කාලෙට වැඩිය මේ දරුවන්ගේ දක්ෂතා තවත් වැඩි වෙලා දෝ කියලා මට හිතුණා. කලාවට බොහොම හිත ඇති අපේ විදුහල්පතිතුමියගේ නිවැරදි මඟ පෙන්වීමත් මේ දරුවන්ගේ දක්ෂතා මේ තරම් වැඩි දියුණු වෙන්න ප්‍රධාන සාධකයක් වෙනවා කියලා මම තදින්ම විශ්වාස කරනවා. දම්සෝ හඬ 2025 මාධ්‍ය ඒකකයේ දරුවන්ගේ නිල ලාංඡන පැළඳවීමේ උත්සවය. පිළිගැනීමේ කතාවල් මේ විදිහට සිද්ධ වුණාට පස්සේ නිල ලාංඡන පළඳවන්න මට ශාලාවේ වේදිකාව මතට ආරාධනා කරා. ඉතින් මම එකතු වුණේ මේ විදිහට.
පුංචි දරුවෝ හරි දක්ෂ විදිහට ඇවිල්ලා ඒගොල්ලන්ගේ හොඳ ආත්මාභිමානය ආත්ම විශ්වාසයත් එක්ක මෙන්න මේ විදිහට ඒගොල්ලන්ගේ පළඳනාව එහෙම නැත්නම් මේ බැජ් එක හරිම ආඩම්බරයෙන් පළඳගත්තේ මෙන්න මේ විදිහට. මේ වගේ උත්සවයකට සහභාගී වෙන අවස්ථාව ලැබීමත් මට ලැබුණු ලොකු ගෞරවයක්. ඒ වගේම මගේ පුංචි කාලේ මෙන්න මේ වගේ hina වෙවි සතුටින් ගත කරපු ආකාරය මට ආපහු මතක් කරලා දුන්නා. ඉතින් ඔබතුමාට මේ අවස්ථාව දෙන්නට කැමතියි. මොනවා හරි දෙන්න මේ දෙමෝපියෝ බලාගෙන ඉන්නවා. මොනවා හරි දීලා මේ පුංචි පැටවුගේ ජීවිතත් ඔබතුමාගේ ජීවිතය වගේම ඉස්සරහට ගන්නට උදව් කරන්න. බොහොම ස්තුතියි. පිටිපස්සේ ඒක මාව ඇහෙනවද? මාව ඇහෙනවද? ඔව්. තව චුට්ටක් එන්නකො ඉස්සරහට ඔය හිස්පුටු වලට කට්ටියම නැගිටලා. ටක්කල් එන්නකො ඉස්සරහට ළඟට. ටිකක් ඈත වැඩි වගේ ආපහු කතාවෙන් පස්සේ පොඩ්ඩක් මෙයා වෙන්න. හරිද? 2005 අවුරුද්දේ විතර තුර්කිය කියන රටේ තුර්කිය කියන ලස්සන රටක් තියෙනවා. මේ රටේ එක්තරා ගමක කඳු මුදුන් සහිත ගමක මොන මවා ගන්නකො මම මේ කියන එක. හරිද? මම මේ කියන කතාව මවා ගන්න. කඳු මුදුන් සහිත ගමක බැටළුව දන්නව නේද? බැටළුව කියන්නේ මොකද? ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද? චීපා. මේක හරි. එතකොට බැටළු නෑනක්. හරිද? බැටළු ලංචුවක් මෙහෙම කඳු මුදුනේ ඔය තනකොළ කතා එක එක දේවල් ආහාරයට ගන්න ගමන් ඉස්සරහට යනවලු. මොකද යන්නේ? හයිය කියන්න ඕනේ කවුද? බැටළු. නැත්තම් මම කතා කරන්නේ නින්ද කිව්වොත් එහෙම හරි පාඩුවනේ වෙන්නේ. හරිද? බැටළු ටික එහෙම යනකොට හරිද? මුදුනේ අග්ගිස්සටම ආවට පස්සේ මෙන්න වැඩක් එක බැටළුවා ගානේ කන්දෙන් පල්ලෙහාට පයින්න පටන් ගත්තා. මොකද? කන්දෙන් පල්ලෙහාට පයින්නවා. උස කඳුළු මුදුනේ පැනනවා මොකද වෙන්නේ? මොකද වෙන්නේ? මැරෙනවා. උස කඳුළු මුදුනේ පැනනවා මැරෙනවා. බැටළුවන්ට උනේ මොකද? එක්කිනා පයින්නවා බැටළු රෑ බම්ප් වෙලා තමයි බේරුනේ. ඒත් ඉතින් අත පය කැඩිලා නෝ මෙව වෙලා. දැන් මේක හරි ප්‍රශ්නයක්. හැබැයි දැන් බැටළු කායකද කතා කරන්නේ නේද? දැන් විද්‍යාඥයෝ පරීක්ෂණයක් කරන්න පටන් ගත්තා. මොකද කරන්න පටන් ගත්තේ? පරීක්ෂණයක්. අහගෙන ඉන්න ඕනේ හොඳට උත්තර දෙන්න ඕනේ. ප්‍රශ්නාවල්. මාතෘකාවේ වෙන්නේ නේද? එතකොට විද්‍යාඥයෝ පරීක්ෂණ කරන්න පටන් ගත්තා. විද්‍යාඥයෝ බැලුවා අර වැඩේ මිනිස්සු වගේ වෙලානේ බැටළුවෝ. දැන් බැටළුවෝ මෙහෙම කරගන්න පටන් ගත්තා. ඇයි මේ කියලා? මොකද වෙන්නේ? කකුල පැටලිලා බැටෙනවා පල්ලෙහාට. එතකොට පිටිපස්සේ ඉන්න අය ඒගොල්ලෝ හිතනවා ලෝකා කරපු දෙමාක් කරන්න ඕනේ මාත් පයින්න ඕනේ කියලා. එක්කෙනා පිටිපස්සේ එක්කෙනා මේ ඇත්තම කතාවක් හොඳද? එක්කෙනා පිටිපස්සේ එක්කෙනා කඳු මුදුනේ පල්ලෙහාට පයින්නවා. ඒ පයින්නේ කිසිම හෙලිල්ලක් බැලිල්ලක් නැතුව, ඉවක් බවක් නැතුව. අන්තිමට පැනලා ඒගොල්ලන්ගේ වර්ගෙම විනාශ වෙනවා. අපි දරුවෝ විදියට හොඳ කල්පනාවෙන් අපේ සීයලා කරෙත් එහෙමයි තාත්තලා කරෙත් එහෙමයි අපි එහෙම නෙමෙයි. අපි කරා නම් ඇයි එහෙම කරේ? අපි මොකද්ද දැන් කරන්නේ? මොකද්ද කළ යුත්තේ? කියන වග හොඳ අවබෝධයෙන් තමයි දරුවෝ වැඩ කරන්න ඕන. පුරවැසියා අලුත් තුන්නේ නැත්තම් අපිට මේ අලුත් භාවය සාක්ෂාත් කරගන්න බෑ. ඒ නිසා මම හිතනවා මේ මාධ්‍ය මේ දිනේ වඩා වැදගත් දේ තමයි මෙතන කියවුණු වචන මම අහගෙන හිටියා. නේද? මේ යුගයෙන් කියනවා කීවර්ඩ්ස් ටිකක් මෙතන කියවුණා. විදුහල්පතිතුමේ නිතර කියන ආදරය කියන වචනේ. අපි එකිනෙකාට ආදරය කරන අනිත් ජාතීන්ට අනිත් ආගම් වලට අනිත් ප්‍රජාවන් වලට ආදරය කරන්න. එතකොට මේ ප්‍රතිඥාවේ කියන සත්‍ය හා සාධාරණත්වය මේ ඉතා වැදගත් වචන. ඇත්ත කියන්න ඕන. සාධාරණ වෙන්න ඕන. ඉතින් මේ ටික එකතු වුණාම හොඳ පුරවැසිය හැදෙනවා. ඒ වැඩේට මම හිතනවා මේ මාධ්‍ය දිනේ හරිම වැදගත්. දුවා දරුවනි ඔබේ අලුත් මාධ්‍ය ඒකකයේ අලුත් නිලධාරී මණ්ඩලයට මම සුබ පතනවා. ඒ වගේම සමාජිකත්වයට සුබ පතනවා. ඔබ අලුත් සංගරාවක් හදන්න ප්‍රාථමික අංශයේ සංගරා හදන්න නේද? විද්‍යුත් මාධ්‍ය ගැන උදව් කරයි මාධව අයියලා අපිට පුළුවන් සියලු සහයෝගයන් දෙනවා. ඔබ ඒ දවස
අද මුලසුලක හිඳී සිටිනා දැක සතුටයි. දම්සෝමෑණි නම බබලන පුතෙකු ඔබ ඇය ආඩම්බර වෙනවා සත්තයි දැකලා ඔබව. එවන් දූ පුතුන් තනන්නට අද මුල පුරන දින තුතිමල් පුදමි සපමිනි දම්සෝ පුදමි අද. දම්සෝ මාතේකේ දම්තර සියලු දෙනා මේ ඇගයුම මට බොහොම වටිනවා. ඉතින් මතක හිටන තෑග්ගක් මට මේ වගේ ලැබුණා. ජීවිතේ කවදාහරි මතක තියාගන්න මෙන්න මේ වගේ සමරු සටහන් ටිකක් එහෙම නැත්නම් ඡායාරූප ටිකක් ලබා ගන්නත් අපි කාලය වෙන් කරා. ඉතින් පුංචි දරුවෝ, දෙමව්පියෝ, ගුරුවරු මේ හැමෝම බොහොම සතුටින් කෙටි වෙලාවක් අපිත් එක්ක මේ වගේ සුහදව කතා බහ කරමින් කාලය ගත කළා. ඉතින් මේක හරි අපූර්ව අත්දැකීමක් වුණා. ඒ වගේම මෙතන ඉන්නකොට මට මගේ ජීවිතේ තව දෙයක් මතක් වුණා. ඒ තමයි පොඩි කාලේ කම්බි වැටට හොරෙන් අස්සෙන් රිංගලා ගිහිල්ලා අල්ලපු ඉස්කෝලේ. ඒ කියන්නේ මහරගම මධ්‍ය මහාවිද්‍යාලයේ කැන්ටිනට ගිහිල්ලා හොරෙන් බීම පැකට් කාපු විදිය. බලන්නකෝ ඒ තැන. බීම පැකට් කනවා නෙමෙයි බීම පැකට් බොනවනේ නේද? ඕකට තව කියනවා අයිස් පැකට් කනවා කියලා. මේ තමයි මගේ නටුම් පන්ති කාමරේ. මෙතන තියෙන දැන් මේ තාප්පයනේ මේ තියෙන්නේ. මේක තාප්පෙට පස්සේ ඉස්සර වැටක් තිබුණා. ඒ වැටට හාස්යෙන් හොරෙන් රිංගලා පොඩි අපි ඉඩසක් තියලා හොරෙන් රිංගලා එහා පැත්තේ ඉස්කෝලේට ගිහිල්ලා අපි මේ කැන්ටිනේ මේ බීම පැකට් බොනවා. ඒක අපේ ඉස්කෝලේ බීම පැකට් තිබුණේ නැහැ. ඒක ලස්සන මතකයි. පුංචි කාලේ ඉඳන්ම බාහිර ක්‍රියාකාරකම් වලට විවිධ දේවල් වලට මම අනිවාර්යයෙන්ම සහභාගී වුණා. ඉතින් පුංචි කාලේ ඉඳන්ම ශිෂ්‍ය නායකයෙක් වගේම 1998 අවුරුද්දේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වුණෙත් මම. ඉතින් මේ සුන්දර මතක මේ තැන් දැක්කම නැවත නැවතත් මතක් වුණා. ඔය විදිහම දායක නාගහනේ හැටිනේ. මේ කලුමැදිරිය ගහ මේ ඉස්සරක් තිබුණ ගහ. මම කියන්නේ අවුරුදු 30කට උඩදී. අවුරුදු 30කට උඩදී මේ ගහ මේ දෙන්නා. මේක ගස් ඒ හැලගස් ඉතින් මේවා ඉතින් හරි සුන්දර මතක. මේ අවදාවත් අමතක වෙන්නේ නැති ලස්සන මතක. මාත් එක මගේ කාලේ ඉස්කෝලේ ගිය අනිකත් ඒවා මතක ඇති. මේවා ඔක්කොම බොරළු පොළොව තනි කරම තිබුණේ මේ හරිය ඔක්කොම හොඳ කබොක් මේ හරිය මහරගම මේ හරිය හොඳ කබොක් පස් තියෙනවා. ඉතින් කබොක් පොළොව බොරළු පොළොව ඒ කාලේ තිබුණේ කබොක් පස කබොක් පොළොව දැන් ඉතින් ළමයිගේ පරිස්සමයි හැමදේම දූවිල්ල අසනීප වෙන්න තියෙන ඉඩ කඩ වැඩි නිසා ඒවා වෙනස් වෙලා තියෙනවා. මෙන්න මෙතන මේ ඔය බුදුමැදුර වටේට ඉස්සර තිබුණා මේ පොකුණක්. මේ මෙතන වටේට තිබුණේ පොකුණක්. ඔය පොකුණට මම දෙපාරක් වැටිලා තියෙනවා. ඉතින් පාසි කටේ කලෙන් එල්ලගෙන මේ පොකුණට දෙපාරක් වැටලා මේ පැත්ත තමයි මගේ ඉස්කෝලේ ඉස්සෙල්ලා මේ මගේ පන්ති කාමරේ නේද. දැන් ග්‍රේඩ් 4 නමුත් එක වසර පන්ති මට මතකයි ඕලු පන්තිය වෙන්න ඕනේ. මට මතකයි හැටියට. ඒ පන්තියේ පළවෙනි පන්ති කාමරේ නේ. මේ තමයි දැන් මේක හතරේ පන්ති කාමරේ නේද? ඒක තමයි පළවෙනි පන්ති කාමරේ. ඉතින් සෑහෙන මතක තියෙනවා මේකේ. මගේ තිබුණා ඉස්සර මේ පොත් බෑග් එකක් වෙන මේ කෑලි දෙකක් ටාස් කරලා දාන්න තියෙන ඒ කාලේ මම පැත්තලි බෑග් එක. ඔය බෑග් එක මම ලේසියට හැම වෙලේම අර කට අරගෙන ඉන්නේ. කියන්නේ වහන්නේ නැහැ. වහන්න කම්මැලි. ඊට දවසක් ගෝගල පාරක් දුන්නා. ඒ පාර මට හොඳට මතකයි. එදායින් පස්සේ මම මේ පිළිවෙල ඉගෙන ගත්තා. ඉතින් දැන් මේ ළමයි ලැබියක් කරන්නේ නැහැ. නමුත් ඉතින් මේ ඒක හොඳ මතක. හොඳ පාඩම්. හලෝ කොහමද? අයි සනමිරුගේ නානාකාරකට යාළුවෙක් කියන්නේ. අයියදා අර ඉස්සරේ නම් එක්සේට් එකට ආවනේ. එක්සේටි ඒකට කිව්වා පාරගන්නේ. කොහොමද පන්ති කීයද? බලන්න මේ දීපේ මාවත් දාලා කිව්වා. පාඩම කරන්න ලෑස්ති. මම ඉතින් ඉස්සර මෙන්න මෙහෙම වගේ තමයි හිටියේ. ඒගොල්ලන්ට තියෙන වෙයි කියන බොරු තමයි. එන්නේ. ඉස්සර මම ඉස්කෝලේ මේ වගේ වාඩිලා මට මතකයි. පොඩි බං ඔය පැත්තේ තමයි දැන් ඔය පැත්තේ තමයි කළු දැල්ල තිබුණේ. ඉස්සර කළු දැල්ල. දැන් ඉතින් දැන් කියනවා කළු දැල්ල තමයි තිබුණේ. ඉතින් කොහොමද ඔයගොල්ලන්ට? දැන් සින්දුව කැල්ලක් ගහම දැන් ජීව ඔෆිස් එකේ තමයි මේ බලන් හිටියා. මම සින්දුව අම්බලන් හිටගෙන ඉන්නේ කාලේ. ඒකනේ. පොඩ අපේ පාසලෙන් ඉගෙනගෙන උගලන්මාගේ පහේ පන්තියේ ඉගෙනගෙන දැන් ගිහිලා ඉහළ ඔයගොල්ලන් දකින මුළු ලංකාව වෙනුවෙන් ලෝකේ පුරාමත් ප්‍රතිපිටයි
අන්න ඒ තමයි උසස්ම තැන් වලට කියන්නේ. පොඩට කියන්නේ නැහැ. ඉන්න හොඳ දක්ෂ දරුවෝ. දක්ෂ දේ මොනවද? ඒ දක්ෂ දේ හොඳට කරා. හොඳට කරා. හොඳටම කරා. හොඳටම කරා. අපිට ඉගෙන ගන්න. මෙන්න මේ වගේ තමයි මාත් ඉස්කෝලේ යන කාලේ මේ අඳුනේ පාට මේ වගේ අපේ ඉතින් බොරුණු පොළොවේ තවත් ඊට වඩා වැඩි. කොහොමද වගේ රම්මකද්ද? ඊට පස්සේ මේ හරිය මං කිව්වේ. අර උපන්දිනේ දානේ සුබ උපන්දිනයක් ඒවා. හැපි බර්ත්ඩේ. මෙතන තමයි අපි මේ බුදු මැදුරත් එක්ක මෙතන සමගල පහන මේ සමගල පහන ඒ දවස්වලත් මේ විදිහ මෙතන තිබුණා. අපි පොඩි රැස්වීම් පවත්වන්නේ මෙතන. උඩට බුදු මැදුර ඉස්සරහා මෙතන මම හතරේ පන්තියේදී පරිසරය ගැන ස්පීච් එකක් කරා. රාමදික්කම ටීචර් මට මේ කතාව ලියලා දුන්නේ ස්පීච් එක ලියලා දුන්නේ. පරිසරය ගැන ස්පීච් එකක් කරා. ටීචර් මට මම දැක්ක ටීචර්ගේ අස්සල කඳුළු තියෙනවා. මොකද ටීචර් හරි ආඩම්බරයි. ටීචර් ලියපු කතාව මම කරේ. ඉතින් මෙතන ඉඳන් ඒක කරා. මේ මහරගම ධර්මාශෝක ඉස්කෝලේ ඉගෙනගත්ත ළමයින්ට මේ විදිහට බලනවා නම් ඒගොල්ලන්ට මතක් වෙයි ඒගොල්ලන්ගේ අතීතයේ මේ ඉස්කෝලේ. මෙතන මේ පැත්තේ තමයි හතරේ පන්තිය තිබුණේ. හතර වසරේ පන්ති කාමරයක කොච්චර තිබුණේ. මෙතන මම ඉගෙනගත්ත අර පන්ති කාමරේ. මේ පැත්තේ දෙකේම හිටියා. ඊට පස්සේ මෙතන මම කිව්වාගේ ලස්සන නිදුලක් තිබුණා. දැන් ඒක ලස්සනයි. මෙතන එහා පැත්තේ පොස් ගහක් තිබුණා. ඒක හරිය ප්‍රසිද්ධ පොස් ගහක්. කොහොමද? ඒ පොස් ගහේ වෙන අපි වින්දා. ඒ කලවර ගස් මේ හැම ගහක් වලකම අපි ඒ වින්දා කොහොම ගස් ඉතින් තියෙනවා. අන්න අර කෙරෝල පන්තියේ පොඩ්ඩක් කියන්නේ ඒක තමයි අපේ මාධ්‍ය ඒකකයේ තිබුණේ. ඒ කියන්නේ මේ මීඩියා යුනිට් එක කියලා කියන්නේ මාධ්‍ය ඒකකයේ තිබුණේ. ඒක තමයි අපේ මාධ්‍ය ඒකකයේ මේ මම වාර බෙදලා මම කිව්වා ඉස්සර මාධ්‍ය ඒකකයේ ඒ කියන්නේ මේ ලවුඩ් ස්පීකර් තමයි තිබුණේ. ලවුඩ් ස්පීකර් මෙතන කබඩ් කීපයක් දාලා අපි මේ වට කරලා තිබුණා. මෙතන ඇම්ප්ලිෆයර් එකයි ෆෝන් එක හයි කරලා තිබුණේ මෙතන දැලට. මෙන්න මෙතන දැලට තමයි ෆෝන් එක හයි කරලා තිබුණේ මේ මෙතන උඩ දැලට. මෙතන තමයි අපි පොඩි මිනිස් දෙකක් දාගෙන ඇම්ප්ලිෆයර් එකක් තියාගෙන මයික් එක මෙතන අටවගෙන මොකද වයර් උනත් ඉච්චර දිගට නෑ. ඉතින් මේ XLR එක දාගෙන මෙන්න මේ ප්ලග් එකට තමයි මොකද එදා අතීතයේ මෙතන තමයි මේ ප්ලග් එක තිබුණේ. මෙතන තිබුණ අර කළු පාට ප්ලග් එකක් පොස් කරලා දාන්නේ අර උඩට පල්ලෙහාට අන්න ඒක තමයි මෙතන තිබුණේ. ඒක ගහන්න මට ටීචර් දෙන්නේ නෑ. චාන්දනි ටීචර් මට ඒක ඕන් කරන්න දෙන්නේ. අනිත් සෙටප් එක ඔක්කොම හදලා මේ දොර ගාවේ ඉඳන් බලාගෙන තමයි ඇනවුන්ස් කරන්නේ. ඒ කාලේ ඉතින් පාන්දර ඉස්කෝලේ ගිහින් එහෙම තමයි කරේ. දැන් මේක කී පන්ති කාමරේ ටීචර්? 5. 5. දැන් මේ 5 පන්ති කාමරේ මේ ඒ කාලේ අපි මම මගේ නිවේදකයෙක් විදිහට ජීවිතේ ඉස්සෙල්ලාම මයික් එකේ කතා කරේ මෙන්න මෙතන ඉඳලා තමයි. මේ මගේ ජීවිතේ අමතක කරන තරක්. ඉතින් ඒ දවස්වල අපේ පන්ති වලට ලයිට් තිබුණේ නැහැ. දැන් ඉතින් ඔයාලා ලයිට් එහෙම තියෙනවානේ. මේ ලයිට් තියෙනවා, ෆෑන් තියෙනවා. දැන් ඒ කාලේ තිබුණේ නැහැ. ඉතින් හරි කරුවලයි මේ කාමරේ. හරි කරුවලයි හේතුව මෙතන ලොකු ටීවී තියෙනවා දැන් නේද? මෙතන මොකද ලොකු පොස් ගහක් තිබුණා. ඒ පොස් ගහේ අඳුර උඩේට වැටෙනවා. ඉතින් කරුවල. ඉතින් මේ පොඩි ජනේලයක් තිබ්බා. ඒ ජනේලේ අරලා ඒ ජනේලෙන් තමයි අරක හයි කරලා තියෙන්නේ. එහෙම තමයි අපි අතීතේ තිබුණේ. මේ කීපද ටීචර්? 5. 5. මේ පන්ති හතරම 5. මේ ඉගෙන ගන්න ඕනේ. හරි. මෙතන ඉන්නේ. මොන ගිහලා නා? කැන්ටින්. ඔතන හිටියා ලලිතා ආන්ටි කියලා. ලලිතා අක්කා කියනවා ලලිතා ආන්ටිගේ කැන්ටින් තියෙනවා. මේ මෙන්න මෙතන තමයි මේ කැන්ටින් තිබුණේ. අන්න අර අතන යම්බාලේ පැත්තට ගොඩක්. කැන්ටින් ඉස්කෝලේ අන්න අර අතන. දැන් මම හිතන්නේ විද්‍යාකාරය වෙන්නනේ. අතන තමයි කැන්ටින් තිබුණේ. ඒ කැන්ටින්ෙන් අපි පොරි ගන්නවා. පොරි අරගෙන මේ මට කතා රුපියලයි දෙකක් වගේ තමයි. හරිද? පොරි ගන්නවා. අරගෙන මේ මෙතන තිබුණා ලොකු පොකුණක්. පොණ්ඩ එකක් තිබුණා. මේ පොණ්ඩ එකේ මාළුන්ට අපි පොරි දානවා. ඉතින් ඒවා ජීවිතේ ඉතින් ආර මතකයි. ඉතින් කවදාවත් ඒවා අමතක වෙන්නේ නැහැ. මේ මෙතන පොණ්ඩ එක වටේට අපි ඉඳලා මාළුන්ට පොරි දානවා. පොරි ගන්නම අම්මගෙන් රුපියල් 2ක් විතර ඉල්ලගෙන ඉනවා. වැඩිපුර රුපියල් 2ක් කියන රුපියල් 6ක් වගේ තමයි මට හම්බ වුණේ. රුපියල් 6ක් හම්බ වෙනවා. ඒ රුපියල් 6න් මේ ඉස්කෝලේ බීම පැකට් තිබුණේ. ඒ හයි ඉස්කෝලේ බීම පැකට් තිබුණා. මේ බීම පැකට් ගන්න හොරෙන් රටෙන් අස්සෙන් ඉඳලා හොරෙන් ගිහින් බීම පැකට් අරගෙන යනවා. ඉතින් මේවා ලස්සන මතක. දැන් ඉතින් ඉස්කෝලේ හදන්නේ වෙනස්ලා ප්‍රින්සිපල් ගරුන් එක අර විදිහට විදුහල්පතිතුමියගේ කාමරේ ඉදර තියෙනවා. මම මගේ රූපවාසී ගුණ කාල මගේ විදුහල්පතිතුමිය ආයිත් මතක් කරලා හරිම සුන්දර මිනිස්සෙක් හරිම හොඳ මැඩම් කෙනෙක්. මම ආද කොතරක හරි ඉන්නවා නම් මේ මැඩම්ගෙන් මේ මැඩම් මගේ
තිබුණු මොනවා හරි ටැලන්ට් එකක් දැකලා මේ ළමයට මේක කරන්න පුළුවන් කියලා විශ්වාස කරලා මට අවස්ථාව දීපු නිසා තමයි මම හිතන්නේ මම අද මේ තැන ඉන්න අවස්ථාව මේ පුස්තකාලේ නේද? මෙතන පුස්තකාලේ. මෙතන ඇත්තටම ඉස්සර හිස් තැනක් තිබුණේ, හිස් කොට නැගිල්ලක් තිබුණේ. මම පෙන්නන්නම් ඒකත්. මේ දැන් හොඳ පුස්තකාලයක් තියෙනවා. ඒ පුස්තකාලේ ඉස්සර අර පැත්තේ තිබුණේ. මේ බාන්නේ දැන් ඉස්කෝලේ ලස්සන පුස්තකාලයක් තියෙනවා. බොහොම පුස්තකාලයක්. පොත්පත් තියෙනවා. ඉතින් මහරගම ධර්මාශෝක විද්‍යාලයේ ළමයි බැබලෙන්න ප්‍රධාන හේතුවක් අධ්‍යාපනයේ හිතාම ඉහළට යන්න පුළුවන්කම ලැබිච්ච එක. මම ගොඩක් ලෝකේ රටවල් වලට ගියාම මහරගම ධර්මාශෝකයේ ළමයි මට මුණ ගැහෙන කරේ. දැන් ලොකු අය අපි වගේ අය. ඉතින් ඒගොල්ලෝ කතා කරනවා මම ධර්මාශෝකයේ කියලා. ඉතින් මේවා අපි හරි සුන්දර මතක. තමයි ඉස්කෝලේ අනධ්‍යයනකාරී මට ඉඳලා තියෙන්නේ. මම තනි එකක් ගන්න. ඒ ළඟදී. හරි. මොනවද ආර අන්තිම කරවන්න කරන්නේ? මේ තමයි අපේ විද්‍යාපතිතුමගේ කාමරේ. විද්‍යාපති කාමරේ මේ දාත් මේ විදිහට තමයි. මට හොඳට මතකයි ඒ කාලේ ලයිට් තිබුණේ අපිට. විදුලි සැපයීම තිබුණේ නැති අඳුරේ ඉතින් මැඩම් ජනෙල් අරගෙන ෆෑන් තිබුණේ. ඒ කාලේ මේ මට තේරෙන්නේ දැන් අද කාලේ තියෙන රස්නේ ඒ කාලේ තිබුණේ නැහැ. දැන් ඉතින් ගෝලි යුනිසුලක් වැඩි වෙලා දැන් එන්නේ රස්නෙත් වැඩි වෙනවා. මම ආයිත් කියනවා මහරගම ධර්මාශෝක විද්‍යාලයේ ඉගෙන ගත්ත දරුවෝ දැන් ආපහු මේ වීඩියෝ එක බලනවා නම් සමහරවිට ඔබ වැඩි හිටියෝ වෙන්නේ නැති. ඔබට ඔබේ ළමා කාලේ එතකොට ඔයගොල්ලෝ ඉස්කෝලේ ගියේ කොහොමද? ඉස්කෝලේ අතීතයේ ඒ වගේම මේ පාසල් භූමියේ තිබුණේ කොහොමද කියලා නැවත නැවතත් මතක් වෙනවා ඇති. රූපාසී ගුණපාල විදුහල්පතිතුමිය මේ මගේ විදුහල්පතිතුමිය. අද එතුමිය ජීවිතුන් අතර නැහැ. ඊට පස්සේ මෙන්න මේ ඉන්නේ මගේ පහේ පන්ති බාර ටීචර් චාන්දනී ටීචර්. අක්ෂර මාලාව ඉතින් මේ වගේ හැමදේමත් එක්ක දැන් ඉස්කෝලේ වෙනස් වෙලා. ඉතින් හරි අපූර්වයි. සහ ළමයින්ට ඉගෙන ගන්න ආස පරිසරයක්, ඉගෙන ගන්න ආස පරිසරයක් විතර ලැබිලා තියෙනවා. ඉතින් ආවම අර ඉස්කෝලේට ආවා කියන එකදී තමන්ගේ නිකන් ගෙදර ඉන්නවා වගේ ආසයිතර පරිසරයක ළමයින්ට ඉගෙන ගන්න පුළුවන් විදිය අපලා තියෙනවා. උදාහරණ හරි ලස්සනයි, හරි පිළිවෙලයි. මහරගම ධර්මාශෝක විද්‍යාලයේ තියෙන විශේෂත්වය එන්න ඕක තමයි. බලන්න ලස්සන. ඉගෙනුම් සහ ඉගැන්වීම් ක්‍රියාවලිය බොහොම අපූර්වට සිද්ධ කරන්න පුළුවන් පරිසරයක් මහරගම ධර්මාශෝක විද්‍යාලයේ වර්තමානයේ තියෙන බව නම් ඉතාම හොඳින් පැහැදිලි. ඉතින් ඒ වෙනුවෙන් මේ ඉස්කෝලේ සංවර්ධනය කරන්න, මේ ඉස්කෝලේ තිබුණු තත්ත්වයෙන් තවත් ඉහළට ගෙනියන්න දෙහෙස මහන්සි වෙලා කැපකිරීම් කරන ගරු විදුහල්පතිතුමිය චින්තා පෙරේරා විදුහල්පතිතුමියත් නියෝජ්‍ය විදුහල්පතිවරු ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ හැම කෙනෙකුටම ඒකේ ගෞරවය සහ ස්තුතිය ලබා දෙන්න යුතුයි. මේ පාර ලෝකයේ චෙස් චැම්පියන් වෙන්නේ කවුද? කොයි රටේ කෙනෙක්ද? ලෝකේ. දන්නවද? නෑ? ඉන්දියාවේ. ඉන්දියාවේ අවුරුදු 17ක අයියා කෙනෙක් තමයි ලෝකෙම චෙස් චැම්පියන් වෙන්නේ. වඩාත් වෙන්න පුළුවන් නේ. පුළුවන් නේ? ඒක. මේ ගස්පේලිය මේ විදිහට තිබුණා. අපි අර ඉස්සර මේ උස ගස් ටිකයි මේ ගස් ටික ඒ විදිහට තිබුණා. ඉස්සර අපි අර ගස් මාරු කරන සෙල්ලමක් කරන්නේ. අන්නේ ගස් මාරු සෙල්ලම කරා මෙතන ස්කූල් යන්න කෙරකා. ස්කූල් යන්න කරගෙන අපි ගෙදර යනවා. ඒකට බස් එක අර ලස්සට ගස් වල තිබුණා. හොඳ හේවණක් තිබුණා මේක. ආමේ තියෙන පොස් ගස් එකේ තියෙන. පොඩි උන් ටික මේක සෙල්ලම් කරනවා. අපි ටික ඒ කාලේ වගේ සෙල්ලම් කරා. අපි ලස්සන මතක තියෙනවා ඒ ස්කූල් යන කාලේ. මයිදර මහරගම ධර්මාශෝක ඉස්කෝලේට අපේ ඉස්කෝලේට ගියපු හැමෝටම මේ සුන්දර මතක අපිට තියෙනවා. ඉතින් ඉස්කෝලේ දී වෙලා ලස්සන වෙලා ඔච්චර අපූර්වද. මම පාසල් 3ක අධ්‍යාපනය හැදෑරුවා.
මේ මහරගම ධර්මාශෝක විද්‍යාලය, මහරගම මධ්‍ය මහා විද්‍යාලය සහ උසස් පෙළ අධ්‍යාපනය සඳහා කොළඹ ලුම්බිනි විද්‍යාලය. ඉතින් මහරගම ධර්මාශෝක විද්‍යාලයේ මම ලබපු අත්දැකීම් නැවත වතාවක් මතක් කරලා මේ වගේ සුන්දර අත්දැකීමක් ලබන්න අවස්ථාව උදා කර දුන්නට විදුහල්පතිතුමියට බොහොමත්ම ස්තුතියි. තවත් YouTube වීඩියෝ එකක් අරගෙන ඉක්මනින්ම එන්නම්. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.